නිස්කලංක නෙළුම් පොකුණක ජීවත් වූ පුංචි කොළ පැහැති මැඩියෙක් තම ජීවිතයේ ගත් විශාලතම සහ හාස්‍යජනකම තීරණය ගත්තේය. එක් අව්ව සහිත සන්ධ්‍යාවක ගස් අතරින් දිදුලන රජමාලිගයේ දුටු ඔහුට කිසිදා දැක නොතිබූ කුමරියක කෙරෙහි ක්ෂණික සෙනෙහසක් ඇතිවිය. ඥානවන්ත වයසක කැස්බෑවා ලෝකේ යථාර්ථය පැහැදිලි කිරීමට උත්සාහ කළද අදිෂ්ඨානශීලී මැඩියා තම ආදරේ අත්හැරීමට අකමැති විය. ඊතා කුඩා කකුල් යුගලක් වුවද විශාල විශ්වාසයකින් යුතුව මෙම බලාපොරොත්තු සහගත මැඩියා මාලිගයේ දෙසට තම දිගු ගමන ආරම්භ කළේය. යන අතරමඟදී අහසේ පියාසර කරමින් සිටි උකුස්සෙකු කොළ පැහැති මැඩියා දැක අල්ලා ගැනීමට සූදානම් වූයේය. නමුත් අවසානයේ උකුස්සාගෙන් බේරීම සඳහා මැඩියා වේගයෙන් පෙමින මාලිගාව අසල ගසක් අසල බිම වැටුණේය. නමුත් නපුරු උකුස්සා මාලිගාවේ ආරක්ෂකයින් සිටිනවා දැක පලා ගියේය. ඉන්පසු මැඩියා මාලිගා ద్వාරය අසලට පැමිණි විට එහි සිටි යෝධ ආරක්ෂකයින් පුදුමයෙන් ඔහු දෙස බලා සිටියහ. සෑමදෙනාම මවිතයටපත් කරමින් කුමරිය ඔහුට සමච්චල් කරනවා වෙනුවට කුතුහලයෙන් යුතුව ඔහු ඉදිරියට පැමිණියාය. ඇය ඔහුව ප්‍රතික්ෂේප කරන වෙනුවට මැඩියා මාලිගාව වෙත පැමිණි චාරිකාව පිළිබඳ ඇසීමට තීරණය කළාය. චාරිකාව පිළිබඳ ඇසීමෙන් පසු කුමරිය මැඩියාගේ ධෛර්ය දෙක ප්‍රශංසා කර ඔහුව තම ස්වාමියා වෙනුවට රාජකීය මිතුරෙකු ලෙස කෝරාගත්තාය. නැවතත් තම පොකුණු වෙත පැමිණි පුංචි මැඩියා වීරයෙකු බවට පත් වූ අතර සමහර අවස්ථාවලදී ලොව ඇති උතුම්ම සුරංගනා කතාව මිත්‍රත්වය බව ඔහු වටහා ගත්තේය.